Welcome to my channel. ආයුබෝවන් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි අද දවල් කුණ්ඩලිනී චක්‍රය ගැන කතා කරමු. විසුද්ධ චක්‍රය ගැන. කුණ්ඩලිනී චක්‍ර පෙළෙහි පහළ ඉඳන් ඉහළට පස්වෙනි ස්ථානයේ තමයි විසුද්ධ චක්‍රය පිහිටලා තියෙන්නේ. ප්‍රති 16කින් යුතු නෙළුමකින් විසුද්ධ චක්‍රය නිරූපණය කරනවා. විසුද්ධ චක්‍රයෙන් ඉවතට විහිදෙන කිරණ 72ක්. චක්‍රයේ වර්ණය අලුදම් පැහැයෙන් යුක්තයි. චක්‍ර පුරුදු කිරීම සඳහා බීජ මන්ත්‍රය වන්නේ හාම්. චක්‍රයට අධිපති ශිව දෙවියන් වෙනවා. උසස් අවබෝධය සඳහා විසුද්ධ චක්‍රය වැදගත් තැනක් තියෙනවා. විසුද්ධ චක්‍රය උග්‍ර ආශිතව තමයි පිහිටන්නේ. කාව්‍යමය හැකියාව, බුද්ධිය, චිත්ත ශාන්තිය, දුක සහ වියත රැඳීම, අතීත වර්තමානයේ සහ අනාගතයේ දැකීමේ නුවණ, සියලු ලෞකික බැමිවලින්ද රෝග පීඩාවන්ගෙන්ද මිදෙනවා. අවුරුදු 1000ක කාලයකට තාරුණ්‍ය රැක ගැනීමේ බලයක් හිමි වෙනවා. මේ චක්‍රයට අවධානය යොමු කරලා භාවනා කිරීමෙන් ඔයාලට මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඉදිරි වීඩියෝවකින් තවත් වටිනා දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්න. අදට මම ගිහින් එන්නම්. අමතක නොකර මාව subscribe කරන්න.